අයිබෝන් ඔන්න ඔයාලව හම්බෙන්න තව වීඩියෝ එකක් අරගෙන මම කිව්වා වගේම ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න හදන්නේ ලේස කටින් ගැන. ඉතින් ඔයාලා බලලා ඇති කලිනුත් මම ගෙනාව නේද මේ සවිස්තරාත්මක වීඩියෝ එකක් ලේස කටින් ගැන හැමදේම කියලා. ඔව්. ඒක ගෙනාවා. ඒකේ ඔක්කොම තියෙනවා. يعني හැමදේම කිව්වම ඔක්කොම තියෙනවා ඇත්තටම මොකද්ද මේ තාක්ෂණය මං කරන්නේ කොහොමද මේ ලේස කටින් මං ගාව තියෙන මැෂින් එක මොකද්ද? ඒක කොහොමද වැඩ කරන්නේ මේ විස්තර ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් කාට හරි යන්නේ මේ වීඩියෝ එක මිස් වුණා නම් ගිහිල්ලා බලන්න මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. ගොඩක් වැදගත් විස්තර ගොඩක් ඒකේ තියෙනවා. ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද මොකද්ද අපි කතා කරන්න හදන්නේ? ඔව් ඇත්තටම මං ගාව තියෙනවා ලේසර් කටින් මැෂින්ස් දෙකක්. දෙකම එකම ජාතියේ ලේසර් කටින් මැෂින්ස් දෙකක්. ඒක 40 වෝල්ට් 40 මැෂින්ස් දෙකක්. මේක වෙළඳපොලේ මේක නම් කරන්නේ K40 ලේසර් කටින් මැෂින් එක කියලා. එතන ලංකාවෙත් ගන්න තියෙනවා කීප තැනක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් අය කියනවා මේක ගන්න එපා තේරුමක් නෑ. ගන්නවා නම් කෙලින්ම ටිකක් ලොකු මැෂින් එකක් ගන්න කියලා. ඇත්තකුත් තියෙනවා එක අතකින්. ඒ වුණාට ඉතින් මේ මැෂින් එකත් සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක්ට නම් ඇති හොබියස්ට් කෙනෙක්ට සහ පොඩි ප්‍රමාණයේ ප්‍රොඩක්ෂන්ස් වලට යන සාමාන්‍ය ප්‍රොඩක්ෂන් එකකට මේක ඇති. ඉතින් ලොකු දේවල් කරන්නේ නැත්නම් සහ ඉක්මනින් කරගන්න අවශ්‍ය නැත්නම් මම හිතන්නේ සාමාන්‍යයෙන් ඉතින් බජට් එකකට ගැලපෙන පොඩි මැෂින් එකක්. ඉතින් අද මම කතා කරන්නේ මං ගාව තිබ්බ ඔය ලේස් කටින් මැෂින්ස් දෙකම මාස කිහිපයකට කලින් වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැහැ කිව්ව ගමන්ම ඉස්සල්ලාම අපිට හිතන දේ තමයි මේක ඇතුලේ අර ටියුබ් එකක් තියෙනවනේ. වෙන්න පුළුවන් උපරිම නරකම වැඩේ තමයි ඔන්න ඔය ටියුබ් එක පිච්චෙනවා කියන එක. ඉතින් අතර මමත් ගොඩක් බය වුණා මේ ටියුබ් එක තමයි පිච්චෙන්නේ ඇත්ත කියලා. මොකද මම පොඩි ප්‍රොඩක්ෂන් එකක් ඕකේ කරා ඇත්තට. මට පොඩි ඕඩර් එකක් ආවා. මම කලින් ඔයාලට පෙන්නුවේ මම ටොයි එකක් ඩිසයින් කරා කියලා. ලේසර් කට් කරපු. අන්නේ ටොයි එකේ ওই කෑලි 50ක් විතර වගේ පොඩි ඕඩර් එකක් ආවා. ඉතින් මම ඕකෙන් ගහලා දැම්ම නිකන් මට තියෙන මේ සාමාන්‍ය වෙලාවක් තිබ්බ වෙලාවක් බලලා ඕක ප්‍රොඩක්ෂන් එකක් කරා. ඒක මැෂින් එකක් නතර වුණා. ඊට පස්සේ මගේ තව මැෂින් එකක් තිබ්බ නිසා ඒකෙන් ඉවර කරා වැඩේ. උනට තව ටික දවසකින් මේ මැෂින් එකත් වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් මට අර මම කලින් කිව්වා වගේම මට හිතුණා අනිවාර්යයෙන්ම මේකේ මේ ටියුබ් එක ඉවර වෙන්නේ නැති. මොකද ඉතින් මං අර ටිකක් ලොකු වැඩක් ගත්තත් එක්කනේ 40 වෝල්ට් මැෂින් එකක් කපනවා මේ ෆ්ලයිවුඩ් තමයි කට් කරේ මිලිමීටර් 2 3 විතර වගේ ෆ්ලයිවුඩ් එකක් කට් කරේ. ඉතින් මට හිතුණා එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් මම බැලුවා මේක ගන්න කොහේ හරි ලංකාවේ තියනවද මේ ටියුබ් එක කියලා. බැලුවාම ඔන්ලයින් ලංකාවට ගෙන්නන්න තියෙන තැන්වල වගේ දෙතුන් ගුණයක මිලෙන් ටිකක් අධික විදිහට තමයි ලංකාවේ රීසෙලින් තැන්වලින් මේක විකුණන්නේ. ඉතින් ඇත්තටම මට ගන්න හිතුනේ නැහැ ඒ වගේ. ඉතින් මම ඕන එකක් වෙන්න කියලා මම ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඒ කියන්නේ ඔන්ලයින් ඕඩර් එකක් කියන්නේ මේ වගේ එකක් ටිකක් පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද ගොඩක් ෆ්‍රෙජයිල්නේ. කැඩෙන්න පුළුවන්. මම එහෙම හිතලම මම දැම්ම කමක් නැහැ එහෙනම් එන්නේ නැතේ කියලා. ඉතින් අච්චර වගේ දෙතුන් ගුණයක් ගෙවන එකේ තේරුම මොකුත් නැති නිසා මම ඔන්ලයින් ඕඩර් එකක් දාලා බලාගෙන හිටියා මේ ටියුබ් එක ගෙදරට එනකම්. ඉතින් ටියුබ් එක ගෙදරට ආවා. අර හිතුවා වගේම මේ ටියුබ් එක ඇතුළේ බ්‍රේක් වෙලා තිබෙන හරිම සරල පොඩි හරිම සියුම් වීදුරු කොටස් වලින් තමයි මේ ටියුබ් එක ඇතුළේ හැදිලා තියෙන්නේ. ඉතින් හිතුවා වගේම මේක ඇතුළේ බ්‍රේක් වෙලා තිබ්බා. ඉතින් හොඳ වෙලාවට මම මේ ගත්ත කම්පැනි එකෙන් මේකට මට රිෆන්ඩ් එකක් හම්බුණා. නැත්තම් මගේ සල්ලි ටික අපරාදේ. ඉතින් ඔයාලත් ගන්නවා නම් මේ වගේ අයිටම්ස්, ඒ කියන්නේ මේක හරිම මේ බ්‍රිටල් අයිටම් එකක්. ලේසියෙන් කැඩිලා යනවා. අන්නේ වගේ වගකීමක් චුට්ටක් තියෙන තැනකින් බලලම ගන්න. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇත්තට මේගොල්ලෝ බෑ කිව්වා නම් රිෆන්ඩ් කරන්න මම හිත හදාගෙන හිටියේ කමක් නැහැ කියලා. හොඳ වෙලාවට ඒගොල්ලෝ රිෆන්ඩ් කරා. ඉතින් මේ තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලදී ඩැමේජ් වෙන ටියුබ් එක. බලන්නකෝ. ඉතින් ඒ අත්දැකීමෙන් පස්සේ මම ඉතින් මාස කීපයක් ආයෙත් සැරයක් ඕඩර් එකක් දාන්න නැතුව බලාගෙන හිටියා.
ඉතින් බැරිම තැන ඉතින් මට හිතුණ කමක් නැහැ. ආයෙත් සැරයක් අපි දාලා බලමු. මේ පාර ඉතින් මම ඇත්තටම මෙසේජ් එකකුත් ස්පෙෂලිම ගැහුවා. මේක ටිකක් පරිස්සමට එවන්න හොඳට පැක් කරන්න. ඉතින් මම දන්නවා මොනවා කරත් සමහර කුරියර් සර්විස් වල මේ වගේ භාණ්ඩ එච්චර මේ කෙයා කරන්නේ නැහැ. ඉතින් මේ වගේ බ්‍රේක් වෙන්න තියෙන chances වැඩි. කමක් නැහැ. මම රිස්ක් එකක් ගත්තා. මේ තියෙන්නේ ඒ දෙවෙනි ඕඩර් කරපු ටියුබ් එක. ඉතින් ඕක ගෙදරට ආවා. ඉතින් මම කරේ මේක ටක් ගාලා අන්පැක් කරලා ගිහිල්ලා මගේ මැෂින් එකේ එක මැෂින් එක තිබ්බ ලේසර් ටියුබ් එක අයින් කරලා මම මේක ෆික්ස් කරා. ෆික්ස් කරලා වෙනදා වගේම ලේසර් මැෂින් එක ඔන් කරලා පොඩි කට්ටයක් කරන ටෙස්ට් බටන් එක ක්ලික් කරා. දැල්ල වැඩ කරන්නේ නැහැ. ලේසර් ටියුබ් එක වැඩ කරන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක්. ඉතින් මෙහෙමයි ඔය ලේසර් ගත්තාම මම අහලා තියෙන විදිහට දන්න විදිහට ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්‍රධානම ප්‍රශ්න දෙක. පළවෙනි එක තමයි සමහරට මේ වගේ වෙලාවකදී සමහරට පළවෙනි එක ටියුබ් එක. මම හිතුවා වගේම ටියුබ් එක පිච්චෙන්න පුළුවන්. ඒකේ කාලේ ඉවර වෙන්න පුළුවන්. ඒක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි මේ ටියුබ් එකට දෙනම පවර් සප්ලයි එකක්. වෙනම පවර් සප් එකක් තියෙනවා. ඒකෙන් අර අධි වෝල්ටීයතාවයක් හදන්න එපා. අන්න ඒකට ඇතුලේ හොඳ ට්‍රාන්ස්ෆෝර්මර් එකක් තියෙන, අධි බල ට්‍රාන්ස්ෆෝර්මර් එකක් තියෙන පවර් යුනිට් එකක් තියෙනවා. ඉතින් ওই පවර් යුනිට් එකෙත් සාමාන්‍ය වෙලාවකට පොඩි ප්‍රශ්න එන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. ඉතින් මම කරේ ඊට පස්සේ දැන් මේ වැඩ කරන්නේත් නැහැනේ කොහොමත් මට වෙන ඔප්ෂන් එකකුත් නැහැ. මම ගාව පවර් යුනිට් එක මම ඕඩර් කරලත් නැහැ තාම. ඉතින් තිබ්බ පවර් යුනිට් එක මම ගලවලා මේ ඕපන් කරලා බැලුවා. ඉතින් ඔයාලටත් පේනවා ඇති ඇත්තට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පවර් යුනිට් එකේ. මේක ඕපන් කරලා බලපු ගමන්ම පේනවා මේක හොඳ තත්ත්වයේ නැහැ. ඉතින් මේ කළු වෙලා තියෙනවා මෙන්න මේ කොටස. මේකට කියන්නේ මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝර්මර් කියලා කියන්නේ මේකෙන් තමයි අර අති වෝල්ටීයතාවයක් හදන්නේ ලේසර් ටියුබ් එක හරහා. මාර කලින් වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරා වගේම මේ ලේසර් බීම් එක හදන්න. ඉතින් මේක මම හිතන්නේ බැලුවටම තේරෙනවා මේ ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ පවර් යුනිට් එකේ කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. මං ගාව දැන් කොහොමද ටියුබ් එකකුත් ගෙනල්ලා තියෙන්නේ. මම පවර් යුනිට් එකකුත් ගන්න ආයෙසරයක් කෝඩ් එකක් දැම්මා. ඉතින් සතියක් දෙකක් ගියා මගේ අලුත් ඕඩර් එකත් මෙන්න ගෙදරට ඩිලිවර් වෙලා තිබුණා. ඔයාලට මේ පේන්නේ මම මේ තිබ්බ නරක් වෙච්ච පවර් යුනිට් එක වෙනුවට මේ අලුතෙන් ගෙන ආපු පවර් යුනිට් එක මේකට සම්බන්ධ කරනවා. මේ කනෙක්ටර්ස් 3 සම්බන්ධ කරලා ඊළඟට ඔයාලට තියෙනවා මේකේ මේ රතු පාට වයර් එක. මේ වයර් එක තමයි ලේසර් එකේ ලෙන්ස් එක තියෙන පැත්ත නෙමේ අනිත් පැත්ත. ටියුබ් එකේ අනිත් පැත්තේ තියෙන පොඩි අග්‍රයක් අන්නේ එතෙන්ද සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඒකට මේ සිදුරක් අස්සෙන් දාලා එළියට අරගෙන අර පැත්තට ක්ලිප් කරන්න ඕනේ.
ඇත්තටම මම මේ අර අලුත් ටියුබ් එක ගත්තට පස්සේ ඒක පාවිච්චි කරානේ තිබ්බ එක අයින් කරලා දැන් මං කරා ආයෙත් සැරයක් ඒ පරණ ටියුබ් එකම ආයෙත් සැරයක් මේකෙන් අයින් කරලා මේ ඒකට තමයි මම මේ රතු පාට වයර් එක සම්බන්ධ කරන්නේ. ඔන්න මගේ ලේස් කටින් එක මැෂින් එකක් දැන් වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තටම ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මේ පවර් යුනිට් එකේ. ඉතින් ඉස්සෙල්ලා මට කරන්න තිබ්බේ මේ වැඩ මැෂින් එක නතර වුණාට පස්සේ පොඩ්ඩක් ගලවලා පවර් යුනිට් එක දිහා බලන එක. ඉතින් මම කරේ නැහැ. ඒක මම නිකන් හිතුවා සාමාන්‍ය මැෂින් එකකට වෙන්න පුළුවන් වර්ස්ට් මේක. අපි බය මේකට මේ ටියුබ් එක පිච්චෙන්නේ නැති කියන එක. ඉතින් මම හිතුවා එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් කමක් නැහැ. මං ගාව දැන් එක්ස්ට්‍රා ටියුබ් එකක් තියෙනවා. කොයිම හරි වෙලාවක මේ ටියුබ් එක ගියොත් පිච්චුනොත් මං ගාව දැන් එක්ස්ට්‍රා එකක් තියෙනවා. එතකොට එච්චරම ගැටලුවක් නැහැ. මම පොඩි අර කලින් කරා වගේ පොඩි ප්‍රොඩක්ෂන් එකක් වුණත් මට කරගෙන යන්න පුළුවනි. මොකද බෑකප් ටියුබ් එකක් මං ගාව දැන් තියෙන නිසා. ඒ වුණාට මං ඔයාලට කියන්නේ මොකක් හරි වෙලා ලේසර් කටින් මැෂින් එක වැඩ කරන්නේ නැතුව ගියොත් ඉස්සෙල්ලාම බලන්න මෙන්න මේ ලේසර් පවර් යුනිට් එක දිහා. ඒක චුට්ටක් ගලවලා බලන්න මේකේ තියෙන මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක. ඔන්න ඔය ට්‍රාන්ස්ෆෝමර් එක පොඩ්ඩක් කළු පාට වෙලා නිකන් දැලි බැඳිලා වගේ තියෙනවා. ඕක පිච්චිලා නා. මේ ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චිලා වගේ නම් ඔයාට මේ පවර් යුනිට් එක රිප්ලේස් කරන්න වෙයි. එහෙමද? ඉතින් අතර මට තව එකක් තියෙනවා මැෂින් එකක්. ඒ මැෂින් එකත් මේ විදිහටම නතර වුණේ. ඉතින් ඒකෙත් මට ඕනි නම් මේ පවර් යුනිට් එක එහෙම් පිටින්ම රිප්ලේස් කරන්නත් පුළුවනි. ඒ වුණාට මට තව එකක් හිතුණා. මට හිතුණා මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චිලා නම් ඒක රිප්ලේස් කරා නම් තව ටිකක් වැඩේ හොඳ වෙන්නේ කියලා. ඇත්තටම මේ ගාන කියනවනම් 25000 20000 විතර කියන්නේ 20000ක් විතර වගේ වෙනවා මේ ඕවරෝල් මේ පවර් යුනිට් එක. ඉතින් මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක විතරක් ගත්තොත් රුපියල් 5000ක් 6000ක් විතර වගේ වෙන්නේ. ඉතින් ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවනි මේ පාර්ට් එක විතරක් අපිට රිප්ලේස් කරන්න පුළුවන් නම්. ඉතින් මං අනිත් මැෂින් එකේ තිබ්බ පවර් යුනිට් එක අරගෙන ඒකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා ඒක මේ රිප්ලේස් කරන්නයි හදන්නේ. ඉතින් මම තව ඕඩර් එකක් දැම්මා මේ ට්‍රාන්ස්ෆෝමර් එක විතරක්. ඉතින් ඒක ගෙදරට ආවා. ඉතින් මම මේ කරන්න යන්නේ ඒ ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චිච් එක අයින් කරලා අලුත් එක අයින් කරලා බලන්න මේ මගේ අනිත් ලේසර් කටින් මැෂින් එකේ. ඉතින් ඊට පස්සේ මම මේ යුනිට් එක පවර් යුනිට් එක ආයෙත් සැරයක් හයි කරා මැෂින් එකට.
මේ මැෂින් එක වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් දැන් මගේ මැෂින්ස් දෙකම වැඩ මේක පිච්චිලා තිබුණේ මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක තමයි පිච්චිලා තිබ්බේ. මේ ටියුබ්ස් දෙකම හොඳයි. පවර් යුනිට් එකත් හොඳයි. පවර් යුනිට් එක ඇතුලේ තියෙන මේ ප්‍රධාන කම්පෝනන්ට් එක තමයි නරක වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කලබල වෙන්න එපා. ඉස්සල්ලාම ගිහිල්ලා මම කරා වගේ මේ ටියුබ් එකක් ඕඩර් කරන්න හිතන්න එපා. ඉස්සෙල්ලා ඕපන් කරලා බලන්න ඔයාලගේ මේ පවර් යුනිට් එකේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චිලා වගේ නා පොඩි කරගදක් එන පොඩ්ඩක් කළු වෙලා වගේ තියෙනවා නම් බොහෝ දුරට ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඉතින් ඔයාලට තියෙන්නේ පොඩි මේ සෝල්ඩරින් අයන් එකක් අරගෙන මේ නට්ස් ටිකක් තියෙනවා ගලවලා මේ කොටස අයින් කරලා අලුතෙන් එකක් එතෙන්ට සම්බන්ධ කරන්න රුපියල් 5000ක් විතර වගේ වෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක. සමහරට ලංකාවෙත් මේ ට්‍රාන්ස්ෆෝමර් එක හොයාගන්නත් ඇති. මම හොයලා බලන්නම් තියෙනවද කියලා. කොහොමද ඔයාලට ඔන්ලයින් මේක ගෙන්න ගන්න පුළුවනි. ඉතින් මම ලබපු මේ අත්දැකීම තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණ නිසායි මම මේ වීඩියෝ එක ක්‍රියේට් කරේ. ඉතින් ඔයාලා දන්නවා මේ channel එකෙන් අපි කරන්නේ ඩිසයින් සම්බන්ධව, මැනුෆැක්චරින් සම්බන්ධව අපේ තියෙන දැනුම ෂෙයා කරගන්නයි කියලා. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ වගේ අත්දැකීම්. ඔයාලත් ලේසර් කටින් මැෂින් එක වැඩ කරනවා ඇති සමහරු. ඉතින් ඔයාලට තියෙනවා මේ වගේ අත්දැකීම් කරුණාකරලා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩ්ඩක් ටයිප් කරගෙන යන්න. ඒක දැකලා තව කෙනෙක් තව දෙයක් ඉගෙන ගනි. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් අපේ මේ තියෙන දැනුම හුවමාරු කරගන්න. ඒකෙන් අර මම හැමදාම කියනවා වගේ අපේම කියලා small and medium scale එකේ manufacturing facilities අපිට හදාගන්න පුළුවන්. මේ රටට ඉදිරි ගමනක් තියෙන නම් අනිවාර්යයෙන්ම අපි මේ නිෂ්පාදන බේස් කරගත්ත පාදක කරගත්ත කර්මාන්ත ශාලා ඉදි වෙන්න ඕනේ. අන්න ඒ වගේ ආර්ථික ක්‍රමයකට අපි ඉතා ඉක්මනින්ම ගමන් කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට මේ රාජ්‍යයෙන් උදව් කරනකන්වත් ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා වැඩ පටන් ගන්නකන්වත් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මට වගේම මේ පොඩි ප්‍රමාණයෙන් මේ දේවල් පටන් ගන්න පුළුවන්. ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. අපිට දැනුම තියෙනවා, අපේ සොසයිටි එකේ අපි ගාම දැනුම තියෙනවා, තාක්ෂණය තියෙනවා. අපිට තියෙන්නේ එකතු වෙලා මේ ගමන යන එක. තනියම දුවනා වෙනුවට අපි එකතු වෙලා ගමන් කරොත් අපිට දිග ගමනක් යන්න පුළුවන් වෙයි. ඉතින් ඒ අදහසත් එක්කම මම වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න මේ බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි මේ වීඩියෝ හා සම්බන්ධ වුණාට.